Nut loose garage. බුරුල් නට් තද කර ගැනීමටත් තද නට් බුරුල් කර ගැනීමටත් ඕන කන්දක් නිව්ටල් එකේ. නොම්බර 95 කඩුවිස්ථානය වැටගෙයියා පාර. ඔබේ වණ්ඩිය නාන්ඩි කරගන්න. මේ ගෝලයා ගොම්පාත් ලබාදුන්නේ නැහැ. මේ වරෙන් බං දැන් බලපන් උඹේ කටෙත් මජන්නේ. අර බටේරුවනේ. ඒක තමයි එහෙම උරන්න එපා එක එක දේවල්. තේරෙනවද? මේ එක නෙමෙයි. කෝබන් මේ බලපන් මේ උඹට අටේ යතුරු ගේන්න කිව්වම මේ යතුරු දෙකක් ගෙනල්ලා. අටේ යතුරක් තිබුණ නැහැ ලොකු වාදුන්නේ. ඉතින් මේ පහේ යතුරයි තුනේ යතුරයි ගෙනා. අයියෝ උඹ නම් යෝධ ගොනෙක් බං දාන්න ඕනේ උඹේ ග්‍රීස් ඔලුවට. ඉතින් බාදුන්නේ පහේ තුනේ 8යිනේ. පහේ තුනේ 8 වෙන්න කොහමද මොඩේව පහේ තුනේ 9යිනේ බං. මම 4-1-3-1 ගෙන් ටක්කා. මේ උඹ නම් මම වෙලාවක මේ පඩි කපනවා බලපන්. කවුරුවත් නැද්ද මේ හරිය? ලොකු බාදුන්නේ. අන්න කීයක් හරි ඉල්ල යන කවුද ඇවිල්ලා? ගැරේජ් එක වහලාද? ඇයි ගෑරේජ් එක වහලා දාගෙද පේන්නේ? මේ කලුකුම්බර දේවතාව වගේ මේ ඉන්නේ. මේ ඕයි මේකේ මේ බෝතල් අරවා මේ පත්තර විකුණන්නේ නැහැ මේක ගරාජ් එක. මේ හරි මන් දන්නවා මේ වාහනේ හදාගන්න. මොකද වාහනේ? කො වාහනේ? වාහනේ එළියේ මේක ඇතුළට ගේන්න පුළුවන් එකපාරට. මේ කොම්පාත්. මොකක්ද දාන්න මෙයාගේ මේ විස්තරේ? මොකද වාහනට වෙලා තියෙන්නේ කියන්නකෝ. අන්නතන හන්දියේදී මගේ වාහනේට මිනිස්සෙක් හැප්පුණා. අම්මපා. දැන් මිනිස්සයා ගෙනාවද? මිනිස්සෙක් එන්නේ මොකටද මෙතෙන්ට? දැන් වාහනේ දුවාලද? ඒක තමයි ආවේ හදාගන්න. දැන් මිනිස්සයා කොතනද හරියටම හැප්පුණේ? හරියටම සයිඩ් කන්නාඩියට වම් පැත්තෙන්. තමස බ්‍රේක් ගැව්වා. නැත්තද යටකට යන්නේ? හරි දැන් සයිඩ් කන්නාඩිය දුවාලද? සයිඩ් කන්නාඩිය විතර නෙවෙයි පැත්ත ලයිට් සෙට් එක ඔක්කොම බුරුල් වෙලා තියෙන්නේ. අදද කොතනද හැප්පුණා කිව්වේ? සයිඩ් කන්නාඩිය ගාව කියලා කිව්වේ. යෝ මේ ওই ලොක්කා සයිඩ් කන්නාඩිය නෙමෙයි දැන් තැන කියනවා කොහෙද කොතනද හන්දියේ කොයි හරිද හැප්පුණේ? දැන් මූණ තියෙනවානේ වාහනේ මූණට වම් පැත්තේ තමයි සයිඩ් කන්නාඩිය තියෙන්නේ. අන්න එතන හැප්පුණේ. මේ මනුස්සයාගේ සයිඩ් කන්නාඩිය තිබුණේ. තමස දැන් බොනට් එක පැත්තෙන්ද එහෙම නැත්නම් ඩිකිය පැත්තෙන්ද එලවන්න කියනවා. දැන් මේ ඇත්තට මට මේක හදලා දෙන්නේ නැද්ද? දැන් මම යන්නද? නෑ මට කියනවාකෝ දැන් කොයි පැත්තෙන් තමයි එලෝ පැත්තේද මිනිහා හැප්පුණේ. ඔව් ඉතින් මම ඉස්සරහා ලෝගෙනවා මිනිහා හැප්පුණා ඉස්සරහා. කොතනද කියන්නකෝ තැන? සයිඩ් කන්නාඩිය තියෙන තැන දන්නේ නැද්ද? අනේ මේ මකුලන්නේ ලොකු බාදුනේ තැන කියන්න ලොකු බාදුනේ. මේ කවුද ලොක්කා? මේ තමසේ ගම අම්බේවල නෙමෙයි නේද? නෑ අම්බේවල නෙවෙයි කොළඹ. ඉතින් මීහා කරකෝ කියපංකෝ කොහෙද හැප්පුණේ කියලා හරියට තේරුම් ගල්ලා. ඉතින් මොකද ඒක තමයි කියන්නේ සයිඩ් කන්නාඩිය ගාව හැප්පුණේ. යකෝ ඒක නෙමෙයි මේ කියන දේ අහපන් ලොක්කා තැන කියපංකෝ හන්දියේ කොතනද හැප්පුණේ? මේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනද? වෙච්ච තැන බූරුවෝ. ඉතින් මේ මොයක අහන්නේ අයියෝ මේ. ඉතින් උඹෙන් ගිය මාත් ඉඳලා අහන්නේ ඒකනේ. හරියටම ඔය හන්දියේ කලර් ලයිට් පහු කරලා ඉස්සරහට එනකොට අතන අර මේක ඩිස්පෙන්සරියේ තියෙන බෙහෙත් දෙන තැන ඩිස්පෙන්සරි. ඩිස්පෙන්සරි. හරියටම ඩිස්පෙන්සරියේ ගාවදී බ්‍රෑෂ් කරලා හැප්පුණා. හොඳ වෙලාවට ඩිස්පෙන්සරි ළඟ නේද? එතනම ඒ වගේ තැනකදී හැප්පිච්ච එක ලොකු දෙයක්. ලෙඩාගේ වාසනාව නේ. ලෙඩාගේ වාසනාව. මගුලක් අයියෝ ඕක කියලා මම බැනුම් ඇහුවානේ. ඇයි? මම මේ මිනිහයාට කිව්වා තමසගේ වාසනාව තමයි අයිසේ මේ දොස්තර මහත්තයාගේ ඩිස්පෙන්සරි ඉස්සරහම හැප්පුණේ කියලා. ඇත්ත ඉතින්. ඒ මිනිහා ඊට පස්සේ කියනවා මොන වාසනාවක්ද ඔය ඉතින් මමනේ දොස්තර මහත්තයා. අප්පද්දා අත්ලවයි මොනද හැපුණේ? නෑ පස්සේ. මේ ගෝලයා ගොම්පාත්. දැන් උඹලා මේ වාහනේ බෆර් එකට ප්ලාස්ටර් එකක් දැම්මද? මොන ප්ලාස්ටර්ද පත්තුවක් බැන්දා? එහෙනම් ලොකු දෙයක් මොකද ඒකේ රෝදෙත් පොඩි බකල් එකක් තිබ්බනේ බං. මේ අර එහා පැත්තේ තියෙන වෑන් එක ටින්කර් කරනකොට වටේටම පත්තර කොල්ටයක් අලවලා ඉන්න හරිද? නෑ අපි දුන්නා නියමට ගේම් එක. නෑ වලවල් පේනවනේ. වලවල් වලට පරණ කැරම් බෝඩ් එකක් තිබ්බේ ඒක පාසලා දැම්ම පේන්ට් එක ගාව හොයන්න බෑ. නියමයි මේ බවුසුනේ. ඔව්. ඒකට කැරම් බෝඩ් එකේ වලවල් හතර. කැරම් බෝඩ් එකේ වලවල් හතර වෙනම වැව්වා. ඒක අවුලක් නෑ ගාන්ට අවුලක් නෑ. හොඳයි. එච්චර ගියේ නෑ සිමෙන්ති කොට්ට දෙකයි ගියේ ඔක්කොම දෙන්න ගේම. ඒක වෑන් එකට සිමෙන්ති කොට්ට දෙකකුත් යවුවද? නෑ කැරම් බෝඩ් එකේ හිල් ටික වහන්න සිමෙන්ති කොට්ටයක් ගියා. කැරම් බෝඩ් එක වෑන් එකේ තියලා වහන්න සිමෙන්ති කොට්ටයක් ගියා. Excuse me. මන්න වෑන් එකේ හුලම් බැස රෝද කාප හුලම් කාප. නෑ මේ කවුද ඇවිල්ලානේ? කවුද මෙතන හෙඩ් බාස්? මොකක්ද? හෙඩ් බාස් මම තමයි. නෑ මෙයා හෙඩ් බාස් උනාට මම තමයි ඕනර්. දැන් මේක මගේ ප්‍රශ්නේ. මම ලාස්ට් වීක් ඔයගලන්ට මගේ කාර් එක ගෙනල්ලා දුන්නා. ලාස්ට් වීක්. ඔව්. එහෙනම් අපි හරි ඇදලා නේද? මේ ලාස්ට් වීක් කියලා කාර් ජාතියක් ආවා. තියනවද යාළුවා? ආවනේ. ලාස්ට් වීක් කියලා එකක් ආවා ඔරිජිනල් ජපාන්. මම පැදලම නෑ. මේඩ් ඉන් කොලම්බෝ. ජපාන්.
නෝ මම කිව්වේ මගේ කාර් එක මම last week මෙතනට හදන්න දුන්නා. ඔව් අපි දන්නවා. ඉතින් ඒක මං අරගෙන ගියානේ. ඔයා මොන හවල් මගුලකට දෙන්නා ගෙනිච්චනන්නේ. මේක තමයි. මොනවා කතා කරනවද මන්ද ඒක මම දුන්නේ බ්‍රේක් හදන්න කියලා. ඒක බ්‍රේක් හදලා නැහැ ඕගොල්ලෝ. ඉතින් ඕනා දැන් ගේ ගරජ් එකකින් ගෙනියනකොටම දෙයිකඩි හතරක් පන්නලානේ ගෙනිච්චේ නේද කොම්පා? නැත්තම් කොච්චර අමාරුද දෙහි නෙවෙයි ජම්බෝල ගෙඩියක්වත් පවන්න බෑ. ඒක බ්‍රේක් නැහැ. ඉතින් කොම්පා දැන් ඒක බ්‍රේක් තිබෙන්නේ නැද්ද බං? ඒකේ මේ බ්‍රේක් හදන්න බෑ අමාරුයි. ඒ හින්දා මං ඒකේ හොන් එකේ සද්ද වැඩි කරා. ඒක හොඳයිනේ ඒක හොඳයිනේ. ඒක තමයි ඒක මාළි සදයිනේ. නෝනා දැන් ඉතින් බ්‍රේක් කරන්න ඕනේ නෑනේ නෝනා. දැන් කෙලෙම නෝනා පාරට වාහනේ දාලා. ඒක ඕන් එකයි ගහන්න තියෙන්නේ. වැඩක් නෑ බලු බල්ලේ පාරේ ඉන්නේ. බලු බල්ලේ තාපොද මම මැරෙනවා. ඒමක් වෙලායි. අයි නෝනා මේ කාර් එක ඉස්සරහට ගිහලා හෝන් එක ගහගත්තද? අයි දෙයියනේ බ්‍රේක් නැතුව මම හෝන් එහෙම මතක් වෙන්නේ නෑනේ. මට බ්‍රේක් නැතුව මම බය වෙනවානේ. මට ප්‍රෙෂර් වැඩි වෙනවානේ. ඒක නෙවෙයි අනිත් කාරණේ. දැන් මගේ වාහනේ අතුලට ඇක්කලා තිබුණේ මෙහෙම මේ ඇක්ලෙච් එක හදන්න කියලා කිව්වහම මෙන්න මේ ෆැට් මෑන් කිව්වා මට සයිලන්සර් එක ගලපෙන්න කියලා. ඒ මං කිව්වා තමයි. බපෙන් තාම කසම් දෙයක් කොන්නේ. මට ඇත්ත කියන්න දැන් නෝනා හොඳට කට තියලාද පිම්බේ සයිලන්සරේට? නැතෝ. එහෙනම් ෆුල් කට්ස් අරගෙන මම මේ පිම්බේ. එහෙනම් ඉතින් එහෙම හොඳට කට තියලා පිම්බනම් පිම්බෙන්න ඕනේ අනිවාර්යෙන්ම. පිම්බුනේ මාවනේ. නෑ දැන් පොඩ්ඩක් එහෙමනම් පොඩි අවුලක් වෙන්න ඕනේ. මොකද කවුරුවත් දැක්කද? දැන් නෝනා කියන්නේ නෝනා පිම්බෙනවා. අනේ මගේ කච. නෝනා කාර් එකේ සයිලන්සර් එකට පිඹින වෙලාවේ කාර් එකේ ජනෙල් ඇරලාද තිබ්බේ? අර තිබුණේ. යෝගනේ කියන්නේ දැන් හිල් හතර වටේ එන්නේ. ඉතින් ඔය ගාන හුලං ඔක්කොම යනවනේ ජනෙල් වලින්. Oh my god. ඉතින් නෝනාට ඔබේ තේරෙන්නේ නැද්ද දැන් එහෙම පිමිනකොට පිමින හුලන් ටික ජනෙල් වලින් එළියට යනවා. එතකොට ජනෙල් වල වහලා තමයි පිමින්න ඕනේ. එතකොට පිම්බෙන්නේ. අනිත් එක නෝනාගේ කොහරි මේ පැත් තියෙනවා නම් ඒව වහලා පිමින් නැත්නම් හුලන් එළියට යනවා. මේ නෝනා මට දැන් අවංග කියන්නේ නෝනා කතාවද වැඳලාද? ළඟට බැන්දේ. රයිට්. එහෙනම් නෝනා ඕක ඩග්ගලා පුම්බන්න පුළුවන් ක්‍රමයක් තමයි නෝනා සයිලන්සරෙන් පිමින්න මාත්‍යට කියන්න රේඩියේටර් එක හිලෙන් පිමින්න කියලා. ඩග්ගලා පිමින්න. එතකොට පිම්බෙයිද කාරක? කාර් එක පිම්බෙයි මහත්ය ඇකිලේ. මහලකු නාට්ලූස් ගරාජ් එක කතා කරන හොඳ දෙකක්. මෙහෙ එනවා ඉක්මනට යන්න. දෙකක් නෙමෙයි මේකට 60ක් කතා කරන්න ඕනේ. නාට්ලූස් නෙමෙයි ඔක්කොම ලෝස්. බාසුන්නා. මේ ගෝලයා බම්බාත් බලන්නේ බලපන් අර ඉස්සරහා ගේට්ටුව ළඟ පතෝල කරලකට නැෂනල් එකක් අන්දලා ඉන්න එක මොකಾದ කියලා. ඇහෙන්නද මෙහෙ එනවලා? එන්න විලාප දෙන්න එපා එනවා මේ තින් කරිමෝ මේ වල පොඩ්ඩක්. අයියයි මොකද දෙන්න මුණ බෑඩින් වෙන්න. කවුද මොකද මේ කෑ ගහන්නේ? ඇයි වදේ? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ? ඔව් කේනා මොලේ ඉඳන් කට තෙපරව බයින්නද? තමස කියනකො මාව කන්න හදන. ඇයි වදේ තමස කියන්නේ මම හොඳ එක්ක. තමස කියන්න නැත දාවත් දෙන්න කාරක. මේ කවුද මෙයා ඔය දෙන්න. අපේ අපේ හොඳ කාරක දුන්නේ. අතර දෙන්න දැන් මේ දාවතර කසිකප කාරක දීලා අන්තර මාය අමාරු වෙන්නේ මේ හරි දැන් ඇයි වදේ? එතකොට අපේ අපේ කාරක දෙන්න ප්‍රශ්නේ. දැන් නැත්තකම ගිහිල්ලා ඉන්නකො මේ දෙනවා අපේ දත් මේ මේ යන්නකෝ දැන් ඔය දෙන්න මේ ගෙදර රණ්ඩු වෙන්න ඕන එකනේ ගරාජ් එකට ගෙනල්ලා තියෙන්නේ. බලන්නකෝ මේ මිනිහ කියව කතාව. ඔව්. අපේ අම්මලා දීප කාරකන මේ වෙලා තියෙන්නේ. නෑ ඇත්තරම නෝනාට කියන නෝනා අවංකව කියනොත් මේකනම් මම මුස්පේන්තුවෙම තමයි. මුස්පේන්තුව මට දැනීම මතක් වුණේ. දන්නවද මෙතෙන්ට මොකද ආවේ කියලා? අර බලන වයසේ කාර් එක ගෙනල්ලා මාස 6ක් වෙනවා හදන්න. දැන් බලන තනිකර වනවතුලේ වසන්තය වගේ. සීට් එක උඩ වට්ටක ගෙඩියා. ඒරියල් එක දිගේ පතෝල ගලක් ගිහිල්ලා. වින් ස්ක්‍රීන් එකේ මෑ වෙවිලා. අර බලන කංකුම් පාත්‍යක් පුට්ටක් එක. සයිලන්සරේ මඤ්ඤක බහලා වේ. මේ මඩුවේ පොඩ්ඩක් බලන ඩෑෂ්බෝඩ් එක අර මොකද මල් ජාතියක පැලයකුත් ඇවිලා. පොලිසියෙන් පන්නන්න ගම තමයි ඉවරට ඉවරනේ. එහෙම නිකන් මේ දෙකේ කොලේට දාලා කතා කරන්න ලෑස්ති වෙන්න එපා. දෙකේ කොලේ ඩීකී බලපවුලා. මේ පොඩ්ඩක් ඉන්නකෝ මැඩම් පොඩ්ඩක් ඉන්නකෝ දැන් මේ බඩව 25 කොහෙද ඉන්න? හරි දැන් උරුමිය සෙට් එකකුත් ඉඳලා පැනලා ගියේ නෝනාගේ කටහඬට. පෙනේද කියලා ලස්සන? හරිද? මුගේ මූණමයි තියෙන උරුමින්නට. ඒ මාගේ මොන නෙමෙයි මේ වල් උරුමියක් ඇති කරන්නේ ළඟ තියාගෙන. වල්ලුර? කොහෙද වල්ලුර? මේ ඉන්නේ නැෂනල් එකක් ඇඳලා. අනේ මගේ පිටේ වල්ලුර කො. මට දැනෙන්නේ මතක් වුණේ. මගේ කාරකට තිමන් ගස්තර කරා තමසල. අනේ මම දෙයියෝ මලාගන්න නේද? නෝනා මේ එහෙම කතා කරන්න එපා. නෝන්ලට කරලා තියෙන අපි ලොකු උදව්වක්. නේද කොම්පාට් ගෝලයා? උදව්වක් කියන්නේ මේ කාර් එක ගිය සතියේ ගෙවතු වගා තරඟකින් පළවෙනි ස්ථානය ලැබුවා.
කොටෙන්ම කියනවා නෝනා ගිරව් වල වණ්ඩ ඔකට ටකයකුත් හයි කරලා දෙන්න. නෝනාට කියන්න නෝනා මේ ඉස්සෙල්ලා මේ ඔය මෑරා මේ කුරුල්ලෝ කාලා ගියා පඹේ තිබ්බට වැඩක් උන්නේ නෑනේ. නෝනාට කියන්න මේක මේ මහත්තයා නිකන් හරි අපි දැක්කනම් මූව තිබ්බනම් නියම පඹේ කාරේ. අපරාධේ ඔයි. තමසේ මාර ගෑනෙක් නෝ මට පඹයක් කියන තමසේ මැදලා තමසේ ලැජ්ජ නැද්ද? කොහෙද මතක් උනේ? ඒක තමයි. ඇයි වදේ හෝන් එක විතරයි වැඩ කරේ මුන් ඒකට ටකයක් අයි කළා. ඉතින් නෝනේ මොකටද මේ කාර් එකට හෝන් එක නෝනයිද්දි? ඒක තමයි නම් ඇත්ත තමයි. අයිෂ මම 7 පාරක් බීරි වෙලා සනීප කරගෙන ඉන්නේ නෑ. මේ වාසුන්නේ. කවුදයි අර එන්නේ ෆයිල් එකකට උසගෙන මේ පැත්තට. සමහර විට ඇට බෙදන්න උපාධිධාරී කොල්ලෙක්ද දන්නේ ෆයිල් එකක් තරම්. මේ සමහර ෆයිල් එක මැද්දේ ඇට ඇති. අතේ නම් අත පේන්නේ නැහැ හැබැයි. නෑ අතේ ගේන්නේ නෑමනේ. මේක මේ නට්ටන් ලූස් ගැරේජ් එකද? ඔව් කො ඇට ගෙනාවද? මොනවද ඇට? දැන් ඔයා මේ මොකක් හරි උපාධිධාරී මොකක් හරි කේස් එකක්ද? නෑ අපි මේ වැඩ ගන්නන්න පුළුවන් හැබැයි ග්‍රීස් ගා ගන්න පුළුවන් වෙන්න ඕනි ඉස්සෙල්ලා. නෑ ග්‍රීස් කරන්නද අපි මේ ෆයිල් එකක් කරන් ආවා. ෆයිල් වැඩක් නෑ මචං සූට් එක ඇඳගෙන වැඩ කරන්න පුළුවන් නම් අපි ගන්නවා. මේ විකාර කතා කරන්න එපා. අපි ආවේ මේ ආදායම් බෝධි දෙපාර්තමේන්තුව. ඔව් ඒක හොඳයි. මෙහෙම ආපු එක ඉගෙන ගන්න. එතන හරි වැඩක් නැත්නම් මෙතන මචං ගාගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද්ද කිව්වේ? මේ ඔක්කොම. මොකද්ද? මේ ආදායම් බදු කතන්දරයක් ඇහුණා. මේක තමයි මේ මහත්තයා ඔයා කිව්වේ නෑනේ ෆයිල් එක විතරනේ කිව්වේ. එන්න වාඩි වෙන්න. මේ තමුල්ලට විරුද්ධ කම්ප්ලේන් එකක් තියෙනවා. තමුල්ල මේ වාහන ඇතුලේ වම්බටු මෑකරල් පතෝල වට්ටක් වගේ එළවලු අරගවනවා. ඒවා විකුණනවා. ඒවා ආදායම ලබනවා. ඒවායින් බදු ගෙවන්නේ නැහැ කියලා. අනිත් එක තමුල්ල මේ වාහන කාමර විදිහට පාවිච්චි කරලා කුලියට දීලා ඒවයින් ආදායමක් ලබනවා. ඒවයින් බදු ගෙවන්නේ නැහැ කියලා. අනේ මේ මහත්තයාට කියන්න මහත්තයෝ අර බෝජෝ කාර් එකේ ඩිගියේ ඔව් මේ බැල්ලියේ පැටව ගාලා පැටව 7 දෙනෙක් ඉන්නවා. කී ගානද කික් නෑ වික්කේ නෑනේ විකුණන්න කොහෙද ඩිගිය ළඟට යනකොට ඕකි කන්න පයින්නවනේ. සත පහක් දෙන්නේ නෑ මහත්තයෝ. සත පහක් ඕකි දෙන්නේ නෑ. ඒ මැදට ඉස්සර අර මයිනර් එක යස්සේ. ඒකේ මීයෝ පැටව දාලා 13 දෙනෙක් අපි දැක්කා. උන් කී ගානද වික්? සත පහක් දෙන්නේ නෑ මහත්තයෝ. සත පහක් දෙන්නේ. දැන් අය අතර උට්ටැක් එක උඩ ලේනෙක් පැටව ගාලා පැටව 3 දෙනෙක්. මම අත දැම්මා ආදායම් මේ ආදායම් බදු ගෙවන්න හරි මොකට හරි කීයක් හරි ගන්න කියලා මේ බලන්න මේ ඇඟිල්ල කෑවනේ ඕක. මාතර කියන්නේ මුන් එකෙක්කින්වත් උලියට කියලා සත පහක් දෙන්නේ නෑනේ. ඒ විතරක්ද මහත්තයා මේ ඔයා මේ ආදායමක් ගැන කතා කරනවා. අර රම්පේ වත්තේ බුරම්පේ සිඤ්ඤෝ මේ ඊයේ පෙරේද කාර් එක කරන් ආවා. මිනිහා කිව්වා මේකේ මේ බැස්ටිය සවුට් වෙලා ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ නිසා අලුතෙන් බැටරියක් දාලා මේක හදලා දෙන්න කියලා. අපි වැඩේ පටන් ගත්තා. බලාගෙන යනකොට බැස්ටිය හොඳයි. එන්ජිමේ තමයි ලෙඩේ තිබ්බේ. අන්තිමට අපිට අලුතෙන් එන්ජිමක් තියන්න වුණා. එන්ජිමක් තියලා හදලා දුන්නා. මේක බැස්ටියේ සල්ලි විතරනේ ගෙව්වේ. ඉතින් කොහෙද ලාභ ආදායම් පාඩුමයි වෙන්නේ? මහත්තයා ඔව් මහත්තයාට පුළුවන්කමක් තියෙනවා නම් ලොකු දෙයක් අම්මපා ඔය කාමර කුලියට ඉන්නේ උන්ගෙන් පුළුවන් නම් ආදායම් බදු ටිකක් එකව කරගන්න. අපිටත් කීයක් කර දෙන්න වැඩිපුර තිබ්බොත්. නෑ නිකම් බොරු කියන්න එපා. අපිට ලැබිලා තියෙන දොරදුරු අනුව තමුල්ලා මේකෙන් සෑහෙන ආදායමක් ලබනවා. අනේ සර් මේ සර්ට කියන්නේ දැන් සර්ට මේ ඇත්තමයි කියන්නේ. දැන් අර සමගි මාවතේ කචල් ලීලාව තියෙන. දන්නවනේ. බදු ගෙවනවාද? ඔව් අය සර් කියලා බදු අරන් එන්නේ රැට. එහෙනම් ආදායම් තියෙනවා. ඔව් ඒ දිගටම ආදායම් තියෙනවා. දැන් එයා ගත්තනේ කාර් එක. ඒ කාර් එක වැස්සට යන්න බෑ වහලේ තෙමෙනවා කියලා. මේන් ගෙනල්ලාගේ ඒකේ ගරාජ් එකේ දුන්නනේ වහලේ හදලා දෙන්න කියලා. අනේ මහත්තයාට කියන්න මේ ඇත්තට මේ අකුණු ගන්න වෙලාවේ අකුණක් වදින්න ඕන මම මේ බොරු කියනවා නම් මහත්තයාට. හරිද? දැන් මහත්තයාට කියන්න මහත්තයා වාලෙට ගියා 2 4 පරාල 16ක්. හරිද? රටවුණු 250ක් ගියා කාර් එකේ වහලේ හෙවිල්ලන්න. හරිද? ඒ ඔක්කොම කරලා ඔන්න මෙන්න කාර් එක බාර දෙන්න තියෙද්දි මෙන්න කාර් එකේ එන්ජිමට මීයේ පැනලා මුළු එන්ජිමේම තියෙන වයර් ටික ගාලා මහා වල්මී සර්ට කියන්න සර් සියම් පූසෝ 3 දෙනෙක් ගේන්න වුණා මීය වල්ලන්න. අද වෙනතුරු උන් 3 දෙනා ඩියුටි ඕටිත් ගෙවනවා. අද වෙනතුරු මීය නෑ හොයාගන්න. ආ එන්ජිම ඇතුලේ මීය නෑ. අපිටත් හොයාගන්න බෑ මේ මීයකෝ කියලා. හැබැයි මේ ඔයාට අවංකව කියන්නේ සර් සියම් පූසෝ මීයව අල්ලන්නේ නෑයි. අනිත් එක අපිට වෙන්නේ පාඩුමයි මහත්තයෝ ඔයාට කියන්නේ. දැන් ඔය 3 wheel අරන් එනවනේ හදන්න කියලා අපි ගාවට. ගෙනල්ලා හදලා ඈස්ටි කරලා උන්ට බාර දුන්නාම කියනවා මේ තව රෝදයක් අඩුනේ මේකේ රෝද 3නේ තියෙන්නේ කියලා. ඉතින් අතින් වේදන් කරලා රෝදයක් දෙනවා. ඉතින් ඔයාම කියන්න මහත්තයෝ කෝ ප්‍රොෆිට් ලාභ නැහැ.
මහත්තයාට කියන්න මහත්තයෝ මේ මම මේ කියන එක බොරු නං. ඔන්න ඔය නාටු බලලා මහත්තයව හපන්න ඕන. අම්මා. දවසක් ඔය මහත්තයා වගේම ගොම් මහත්තයෙක් ඇවිල්ලා වාහනයක් අරගෙන ඇවිල්ලා මේ ස්ටීරියන් එකේ හුලම් බෑලේ කියලා කියනවා. මක්කල්ලවත් හදන්න බැරි වුණානේ. බෑ බෑ. පස්සේ ස්පෙයා වීල් එක ගලවලා ස්ටීරියන් වීල් එකට හයි කරලා ෂේප් කරලා යමු. පාඩුමයි වෙන්නේ. ඒකනේ. මූණ කොයි වගේ? මේ කාගේද? අර සියම් පූසගේ. සියම් පූසගේ මූණ සර්ගේ වගේ තියෙනවා පැත්තට. හැබැයි ඉස්සරහට නම් සර් මේ සර්ගේ වගේ නෙමේ. සර්ගේ තියෙන කෙලිම හොර පූසෙක්ගේ මූණක් නේ. මර නායද වැටි මයිල් ටිකක් තියෙනවා. නේද සයිලොක්කා? අර ආදායම් බදු එකේ මහත්තයාට අව චූටි 4 පිත්තල ගෑල්ලා පාසල මූණ දෙපැත්තේ තිබ්බනම් නියම සියම් පූස නේද? මහ හොර බලල් මූණක් තියෙන. ඒ විතරක් නෙමේ කූරු ටී-සෙට් එකේ මයිල් ටික දැම්මනම් දෙපැත්තේ මූණ දෙපැත්තේ. ඉවත් අල්ලන්න පුරුදු. බසනේ අන්නර බල්ලා නැගිටලා කෙඳිරි ගන්න පන්න. බල්ලා නෙමෙයි බං ලේඩීස් කෙනෙක්. අප්පට තිරිබන් ලේන්ඩින්ට ඔච්චර හයියෙන් කෑ ගහන්න පුළුවන් බං ඔළුවේ ඉඳගෙන. නෙමෙයි බං ලේඩීස් කෙනෙක්. ලේඩීස් ෆස්ට් අනේ මේ ඉන්නේ. මා මතකද නේද? එන්න වෙල්කම් and take acid. ඒක ඇසිඩ් ගන්න වටේ වැඩ කරන්නේ ඔයගොල්ලෝ. නෑ ගියර් පොල්ල අතර ගන්න එපා. ගියර් පොල්ල බිමින් තියන්න අප්පට. නෑ අපි දන්නේ නෑනේ ඉතින් කියනක. ගිය සතියේ වාහනේ හදන්න වෙනවා. ලබන සතියේ වාහනේ හැදුවා. ලබන සතියේ වාහනේ හදුවා? නෑ මේ හෙටද වාහනේ ගෙනාවෙන ඕන. ඇයි වදේ ඉස්සෙල්ලා මං කියන එක අහන් ඉන්නවලකෝ. කියන්නේ නෝන බොනට් එකෙන් බීමට වහින්න මාත පොඩ්ඩක්. ඔකට එන්ජිම රත් වෙලා ඒක කියන්නේ. එන්ජිම රත් වෙලා ඉඳින මං වෙලාවේ මේ දෙලෝ මොකයි කියලා. ඒක තමයි නෝනත් රත් වෙලා තියෙන වෙලාව එන්ජිමත් රත් වෙලා තියෙන වෙලාව නෝන බහින එක හොඳයි. කට වහගෙන මොකද්ද මං කියන්න කියලා? හරි කියනකො කියනකො. කියපන්කො නෝනේ මේ වැඩ තියෙනවානේ මෙතන. වැඩ කරලා තියෙනවා අගේට. මම මේ කියන්න තමයි ආවේ හොඳට සාසත් දෙන්න. මේ ඔක්කොම මේ මට ඉස්සෙල්ලා කියපන් ඔබගේ මේ පවුල් පස්සේ ඔබ ඊයේ මෙහෙ කොහෙද ගියාද? පවුල් ප්‍රශ්නයක් කියන්නේ බා මං කතාවද බැඳලා නෑනේ උඹට මාරේවනේ පටලවන්න හදන්නේ මේක මේ. තමයි බය. මේ හරි නෝන කියන්නකො. වාහනේ ඉස්සරහට අදින්න නැහැ කියලා මම වාහනේ ගෙනාවා. වාහනේට ඉස්සරහට අදින්න නැත්නම් වාහනට කියන්න ඕනේ දෙකක්. කම්මැලි කම. ඔය දෙක කියන තමයි මම ආයේ පොඩ්ඩක් අහන් ඉන්නවලකෝ මං කියන එක. ඉතින් කියන්නකො නෝනා මෙතන වැඩ වාහනේ ඉස්සරහට අදින්න නැහැ කියලා මම වාහනේ මේ හදන් ගියා. හරිය? ඔව් මතක. දැන් වාහනේ ඉස්සරහට දෙකක් යනවා පස්සට තුනක් යනවා. හරි දෙකක් ඉස්සරහට දෙකක් යනවා පස්සට තුනක් යනවා. මේ ඉස්සරහට දෙකක් යනවා. පස්සට තුනක්. මාත් එක්ක ඉස්සරහට දෙකක් යනවා පස්සට ඉස්සරහට දෙකක් කියනවා. ඉස්සරහට දෙකක් යනවා. පස්සට තුනක් යනවා. එකට කියමු. හරි. ඉස්සරහට දෙකක් ඉස්සරහට යනවා දෙකක් කියනවා. පස්සට දෙකක් යනවා. ආනේ ඉස්සරහට දෙකක් යනවා. මං ආයේ වාහනේ ඇදී කියන්න. හරි මේ නෝනා පොඩ්ඩක් ඉන්න. ඊමද කොහොමද ගන්න මාත් එක්ක. ඔය වාහනේ ඉස්සරහට යන්නේව නෑනේ. පස්සටනේ යන්නේ නේද? ඕකට කියන්නේ කුලෑටිකම්. කුලෑටි නෑ ඉස්සරහට දෙකක් කරා පස්සට තුනක් යනවා. දැන් ඔය ඉස්සරහට දෙකක් යනවා. පස්සට දෙකක් පස්සට තුනක් නේ. ඉස්සරහට දෙකයි පස්සට පොඩ එකට පොඩ ඉන්න ඔය. නෑ මැඩම් මචං පොඩ ඉන්න. නෝනා අයියෝ මේ වෙන්න බෑනේ. නෝනා කොහමද ගෑරේජ් එකට ආවේ ඉස්සරහට දෙකක් යනවා පස්සට තුනක් යනවා නම් මේ එක පස්සටම යන්නේ. ඇයි ඔය රිවර්ස් එකේ ආවේ? රිවර්ස් එකට තුනක් වැඩනේ නේද? ඉස්සරහට දෙකයි පිටිපස්සට තුනයි. ඉතින් නෝනා මෙයා. ඉස්සරහට දෙකයි. ඔව් ඔහොම යවනේ. දැන් කලබල වෙන්න එපා නෝන. දැන් යන්න පුළුවන් නේ ඔය විදිහටම රිවර්ස් එකට ගෙදර යන්නකො ඉතින්. ඔව්. ඉස්සරහට දෙකයි නෝනා පිටිපස්සට තුනයි. ඔව් මතක තියාගන්න. නෝනා ළඟම කඩෙන් පොප්කෝර්න් එකක් තරයි යන්න. ඔව්. බයි. මේ උක්කුම්. මේ ගරාජ් එක දාපු වෙලාව හොඳ නැද්ද කොහෙද බං? හැබැයි හනිමුන් යන්න නම් කියාපු වාහනේ. යාම වාහන. මේ ඔක්කොම මේ පරිප්පු හොද්ද ඉවරයි බං ගනින්කො මජන් ටිකක්වත් පාන් කෑල්ලකයි. දැන් මචං කෑව ඇති බං දැන් ඩීසල් වල පොඟවගෙන කමු පාන් කෑල්ල. මේ පාන් බං ඩීසල් වල පෙඟෙව්වත් පෙඟෙන්නේ නැහැ නේ. යකඩ පාන්. බාජුනේ කවුද? මම මේ ටක් ගාලා පාන් ටික කාපන් කවුරු කාපාතේ කෙන්නේ. බාජුනේ ඔව් මොකද? මේ බාජුනේ අපලගේ වෙහිකල් තියෙනවා. ධනම පල්ලයට දාපන්. නෑ ඒක පාලට දාන්න බෑ මේ මෙව්වා කියවන මඩ. මට මේ බාජුනේ අපලගේ වාහනේ විකුණන්න තමයි ඕන. කපිලගේ
මගේ වානේ මගේ වාහනේ විකුණ ගන්න තමයි ඕන. අද ඒ විකුණන්න පුළුවන් අපි ගහලා තිනවා නේද? දැන් ඔය වාහනේ හොඳයිද? වානේ හොඳයි. මොනවද කියන්නේ පොඩි ඉලක් තියෙන චූට් ඉලක් තියෙනවා. ඒ වුණම වානේ මරු. මොකද්ද තියෙන ලෙඩේ කියන්නේ? ලෙඩේ කියන්නේ මේක මේ ඩ්‍රයිවිං සීට් එක තියෙනවනේ. මේක වාඩුනාම මේ ඇඩ්ජස්ටබල් නැහැ කෙලිම රූල්ස් කරලා පස්සට යනවා. අයියෝ ඒවා මේ වෙන දෙකත් අද කරන්නේ නැත්තේ. මේ අනිත් ඔක ලොකු ගාණක් වලට නම් අපි වාහන ගන්නේ නැහැ මෙයා. නෑ මට එච්චර ලොකු ගණන් නෑ. බොහොම පොඩි ගානකට ආව ගන්නවා මොකද අපිට ඕකට යට කරන්න සල්ලි නෑ. දැන් වෙන ලෙඩ නෑනේ නේද? වෙල්ලට නෑ කියන්නේ මේ දැන් ස්ට්‍රීම් වීල් එකේ පොඩ මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ස්ට්‍රීම් වීල් මොකද ප්‍රශ්නේ? මේක කැපෙන්නේ නෑ. ඒ මොකද එක තැන තමයි තියෙන්නේ. ඒක දැන් ප්ලේ එක වැඩි. ඔය පොඩ මලකට කාලා හරි මොනවා හරි අද සෝද කරලා ගන්න පුළුවන් නේ. ස්ටියරින් වීල් එක එච්චර අවුලක් නෑ. වෙන අවුලක් නෑනේ වෙන ඒවා නේ. වෙන අවුලක් කියන්නේ ලොකු දේවල් නෑ. තාම මේකේ මේ බ්‍රේක් නෑ. බ්‍රේක් නෑ. බ්‍රේක් නෑ. අපේ අර ඔයිල් පම්ප් එකේ ගිහින් හරි මොකක් හරි පොඩි වැඩක් කරලා ඒකම හැබැයි ලොකු ගණන් වලට නම් ගන්න අනේ ඔව් නෑ මේ පොඩි ගණන් තමයි දෙන්නේ. පොඩි ලෙඩනේ තියෙන්නේ. පොඩි චූට් ඉඩ තියෙන්නේ. එතකොට මේකේ මේ තා පොඩි ලෙඩක් තියෙනවා මේකේ මේ එන්ජින් එක රත් වෙන්නේ නෑ. මරුනේ මේ එන්ජින් එක රත් වෙන්නේ නෑ කියන හීට් වෙන්නේ නෑ කියන එකට හොඳ එන්ජින් දැන් ස්ටාර්ට් වෙලා ස්ටාර්ට් එකේ සද්ද එනවද නෑනේ? නෑ ස්ටාර්ට් එකේ සද්ද එන්නේ නෑ. පොඩ්ඩක් සද්ද නෑ. ඇත්තටම හොඳ ටියුන් කරපු එන්ජින් වන්නේ. සයිලන්සරෙන් වතුර බේරෙනවාද ස්ටාර්ට් කළාම? අනේ සයිලන්සරේ කිසි සද්දයක් නෑ. සයිලන්සරේ කිසි දෙයක් එන්නේ නෑ. টොප් එකට ඉන්නන්න පුළුවන්. ඒක නේ මරු නේද? වතුරක් එන්නේ නෑ කියන්නේ ඉතින් එතනින් යන්නේ. අම්මා ටියුන් අප් නියම වාසියක් වෙන්නේ යන්නේ. දැන් හැබැයි ලොකු ගණන් වලට නම් ගන්න නෑ ලොකු ගණන් නෑ. හරිද? අඩු ගන්නට දෙන්නේ. හරි. පිටිපස්ස සීට් සෙට් එකේම හොඳට තියෙනවා. පිටිපස්ස සීට් එක නම් මරු. টොප් එකට වැඩ කරනවා. හොඳයි නේද? හරවන්න පුළුවන් වටේටම කරකවන්න පුළුවන්. වටේට කරවන්න පුළුවන්. වටේට කරවන්න පුළුවන් පිටිපස්ස සීට්. පිටිපස්ස සීට් එක. මේ කොන්ෆරන්ස් රූම් එකක්ද තියෙන්නේ? නෑ මේ පිටිපස්සේ අර කැලේ ඩිකි කැලේ නෑනේ. ඒ ඉඳ අනිත් පැත්තටම කරකවන්න පුළුවන්. අප්පට නෑ ඉතින් ඩිකියට මොනවා හරි පොඩි පත්‍ර කැල්ලක් ගහගෙන කරගෙන එක නවත්තන්න පුළුවන් නේ. දැන් ඩිකිය තියෙනවද නේද? ඩිකි තියෙනවා. මේ දැන් පවර් ෂටර්ස්ද පවර් මිරර්ස්ද මොනවද? පවර් ෂටර් කියන්නේ මේ පල්ලෑටම කළා තමයි තියෙන්නේ. ආයේ මාන්සි වෙන්න ඕනේ නෑ. නෑ වේදුරුව දැන් උස්සගන්න. රසක් එහෙම ආවොත් එහෙම නේද? හදිසියේ නේද? ඒසි එක වැඩ කරන්න උනාම නේද? පොඩි මේ ලෙඩකට තියෙන එක තමයි මේ උඩට දාන්න වීදුරු නෑ. අපි කමන්නේ වීදුරු කෑලි හතර කපලා ඔක දාගන්න. ඔක දාන්න පුළුවන් නේද? ග්ලාස් තැනකට ගිහලා ඔය. අනිත් ඒක ඔයිල් දාන්න ඕනේ පෙට්‍රල් දාන්න ඕනේ. අනේ අම්මා. මොනවා යකෝ? හයිබ්‍රිඩ් එකද කොයිද? මං සූර්ය කෝෂද ඔක? නෑ බැටරි නෑ. බැටරි නෑ. ලොකු නෑ. හැබැයි ලොකු ගණන් වියදම් කරන්න විදියක් නෑ ලොකු ගණන් නෑ. නියම වාසියක් වෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් ඒවා දාන්න මොකද දැන් ඔය දැන් කිසි දෙයක් දාන්න ඕනේ නෑනේ. මේ දාන්න නෑ. මොකද එන්ජිම නෑනේ. කොච්චර දෙයක්ද? මේක පොඩි. මොකක්ද උඹ කිව්වේ? එන්ජින් එක නෑ කියලා කිව්වේ. එන්ජිම නැත්තම් යකෝ අහවල් එකෙන් යන්නේ. යකෝ දැන් ඔය කියපු විදිහට ඔය කාර් එකක් නෙමෙයිනේ බං ගෙනල්ලා තියෙන්නේ. අයියෝ. මේ යකෝ මේ මොකද්ද මේ අතමගලේ? යකෝ මේ විල්බර් එකකට හෝන් එකක් බැඳලා නේ බං. හත් කොලාවේ මේ අයිස්ක්‍රීම් කාර්ය මෙරිකන හෝන්ජා එක මරු මේ නෝන පෝ මොකද ඕනේ එක. ඔබ ගහගනින් ඕක ඔක්කොම වරෙන් බය යන්නේ. Net FM